Hello friends, welcome back. අද මේ වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ පට්ටම ඉන්ට්‍රස්ට් ලැප්ටොප් ට්‍රික්ස් පාක් ගැන. ඉතින් වීඩියෝ එක බලලා ඉවර වුණාම ඕගොල්ලෝ මේ වීඩියෝ එක මොනවාර ඉගෙන ගත්තා නම් ලයික් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න ඕන නම් ෂෙයා කරන්න, subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. තියාගෙන වැඩි කතා නොකර වීඩියෝ එකට යන්න. දැන් යාළුවනේ පළවෙනිට අපි බලන්න ට්‍රික් එක මොකක්ද කියලා බැලුවොත් ඒක ගෙස්ටර්ස් ට්‍රික් එකක් තමයි බලන්න යන්නේ. මේ ගෙස්ටර්ස් ට්‍රික් කියන්නේ මොනවද කියලා බැලුවොත් දැන් normally අපි ගාව track pad එකක් තියෙනවා. දැන් මේක අනිවාර්යයෙන්ම ලැප්ටොප් එකේ විතරයි වැඩ කරන්නේ. කම්පියුටර් වල වැඩ කරන්නේ නැහැ. ඉතින් දැන් ඒක කොහොමද කරන්න කියන එක දැන් බලමු. ඉතින් හැමෝගෙම ලැප්ටොප් එකේ තියෙන track pad කියලා එකක්. ඉතින් අපේ භාෂාවෙන් කියනවා නම් mouse pad එක. ඉතින් මේ mouse pad එකේ just අපේ ඇඟිලි 3ක් තියාගන්න. ඇඟිලි 4ක් තිබ්බම work කරන්නේ නැහැ. just ඇඟිලි 3ක්. ඉතින් මේ වගේ ඇඟිලි 3 තියලා mouse pad එකේ just swipe කරා නම් අපිට මේ වගේ එකක් ඕපන් වෙයි. ඔයගොල්ලෝ දැන් බලා ගන්න පුළුවන් ස්ක්‍රීන් එකේ. ඒ කියන්නේ අපිට මේකේ රීසන්ට් එක ඕපන් කරගන්න පුළුවන්. දැන් බලන්න මම වැඩ කරගෙන හිටපු එකක් ඕපන් කරලා පෙන්නන්න. දැන් මේ වගේ mouse pad එකට ඇඟිලි 3 තියලා පොඩ්ඩක් swipe කරාම අපිට recent apps, ඒ කියන්නේ recent work ටික ඕපන් කරගන්න පුළුවන්. තියාගෙන just දැන් බලා ගන්න මම කරන දේ. ඕකේ දැන් අපි just file manager එක ඕපන් කරලා තිනවා. ඒ වගේම note එකක් ඕපන් කරලා තිනවා. දැන් දෙකම මම මෙතන minimize කරගන්නවා. මේක දැන් අපේ කාලනාස්ති නොකර ලේසියෙන්ම use කරගන්න නම් just අපේ mouse pad එකේ ඇඟිලි 3 තියලා just swipe කරන්න. එහෙම කරාම දැන් තව swipe කරගෙන හිටියනම් ඒ box එක වාරු වෙවිගෙනම තියෙනවා. ඒක ඉතින් අපිට ඕන එක මෙතන select කරලා open කරගන්න පුළුවන්. දැන් බලන්න මම මෙතන අපේ notepad එකේ test එක open කරන්න. next අපි මෙතන file manager එක open කරමු. ඉතින් මේ වගේ ඔයාට ඔයාගේ mouse pad එකේ ඇඟිලි 3 තියලා recent work එකේම open කරගන්න පුළුවන් ලේසියෙන්. ඉතින් මේක සුපිරිම trick එකක්. මොකද හුඟක් කාලේ save වෙනවා. අනිවාර්යයෙන්ම ඕගලන්ගේ laptop එකේ try කරලා බලන්න friends. දෙවෙනි එක බැලුවොත් ඔයාගේ power button එක click කරාම automatically shutdown වෙන විදියට හදන්නේ කොහොමද කියලා බලමු. දැන් අපි normally computer එකක් shutdown කරන්න මෙතන දැන් Windows එකට ගිහිල්ලා shutdown එක click කරලා ඒවනේ කරන්නේ. ඉතින් මේ විදියට shutdown කරන්න නැතුව අපේ power button එක click කරාම කොහොමද shutdown කරන්නේ එමේ කියන එක බලමු. දැන් මෙතන තියෙනවනේ battery logo එක. අන්න ඒක right click කරගන්න. ඊට පස්සේ මෙතන තියෙන power option එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ tab එකක් open වෙනවා. මෙතන ඔයා තෝරගන්න choose what choosing lid කියලා එකක්. අන්න ඒක choose කරගන්න. ඉතින් මෙතනදී ඕගලන්ට බලා ගන්න පුළුවන් when I press the power button එහෙම කියලා දාලා මොකද්ද වෙන්න ඕනේ කියලා මේගොල්ලෝ මාලා තියෙනවා. ඉතින් මෙතන අපිට කැමැති එකක් තෝරගන්න පුළුවන්. do nothing, sleep, shutdown ඒ වගේ උගත් දේවල් තියෙනවා මෙතන. මම මෙතන දී ගන්න shutdown කියන එක. ඒ වගේම බැටරි එක, ඒ කියන්නේ charge එක ගාලා තියෙද්දි power button එක ගෙවුවම මොකද්ද වෙන්න ඕනේ කියලා මේගොල්ලෝ අහලා තියෙනවා. ඉතින් මෙතනත් අපි දෙන්න ඕනේ shutdown කියන එක. ඉතින් මේ වගේ අපිට ඕන දේ මෙතන choose කරගන්න පුළුවන්. පල්ලේ ඇවිල්ලා තියෙනවා sleep button එක ගෙවුවම මොකද්ද වෙන්න ඕනේ කියලා. ඉතින් ඒකත් අපිට ඕන එකක් තියාගන්න පුළුවන් අපිට කැමති විදියට. ඊට පස්සේ මෙතන තියෙන පල්ලේ laptop එක close කරාම මොකද්ද වෙන්න ඕනේ කියලා. ඉතින් මෙතන අපි do not nothing කියන එක දුන්නාම දෙකටම අපි ලැප්ටොප් එක ක්ලෝස් කරත් ඔයාගේ ලැප්ටොප් එක ඕෆ් වෙනවා හෝ ස්ලීප් වෙනවා හෝ ෂට්ඩවුන් වෙනවා හෝ මොනවත්ම වෙන්නේ ඕපන් වීගෙනම තියෙනවා. ඉතින් මේක පට්ටම ඉන්ට්‍රස්ට් ට්‍රික් එකක්. ඕගොල්ලෝ try කරලා බලන්න අනිවාර්යයෙන්ම. දැන් මෙතන අර power button option එක power off කියන එක දුන්න ගමන් අපි පල්ලෙහා save changes option එකද click කරලා save කරලා close කරගමු. දැන් යාළුවනේ මගේ ලැප්ටොප් එකේ keyboard එකේ මම power button එක click කරන්නම්. දැන් ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මගේ ලැප්ටොප් එක shutdown වෙනවා. මම power button එක විතරයි click කරේ. ඉතින් මේ විදියට ඔයාගේ laptop එකේ power button option එක shutdown කියන එක click කරාම ඔයාට automatically power button එක click කරාම shutdown වෙන විදියට හදන්න පුළුවන් ඔයාගේ laptop එක. Okay friends, දැන් third trick එක මොකක්ද කියලා බැලුවොත් මේ night light. මේ night light scene එක මොකක්ද කියලා බැලුවොත් side එකේ තියෙන action center කියලා. මේ side එකේ මෙතන තියෙන action center කියලා. ඉතින් ඒක open කරාම මෙන්න මේ වගේ action ටිකක් open වෙනවා. ඉතින් මෙතන තියෙනවනේ මේ night light එක. මේ click කරාම ඒක open වෙනවා. ඉතින් මේක මොනවද කියලා බැලුවොත් හුඟක් අයට දන්නවා. දන්නේ නැති අයට කියන්නේ friends. මේක ඕපන් කරන්න නිකන් night time එකේ එහෙම නැත්නම් අපිට පොඩ්ඩක් S2 රිදෙනවා වගේ තියෙනවා නම් ස්ක්‍රීන් එක බලාගෙන ඉද්දි මේක on කරාම full display එකම පොඩ්ඩ dark විදියට change වෙලා ඒ කියන්නේ brightness ඔක්කොම අඩු වෙලා ඊට පස්සේ yellow mix blue වගේ නිකන් warm screen එකක් වගේ මේ අපේ screen එක පෙනේ. ඊට පස්සේ මේ අපිට eye problems S2 රිදෙන ඒවා කිසි දෙයක් එන්නේ මේක ඕපන් කරාම. ඉතින් මේක අනිවාර්යයෙන්ම ඕගලන්ගේ S2 රිදෙනවා නම් මේක ඕපන් කරලා යූස් කරන්න හරිම effective. ඉතින් මේකේ කොච්චර effective ද කියන එක අපිටම customize කරගන්න පුළුවන්. ඉතින් මේ option එකට ගිහිල්ලා right click කරලා go to settings එක open කරලා settings වලට යන්න ඕනේ. go to settings වල night light settings එක තියෙනවා. අන්න ඒක click කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් open වෙනවා.
මෙතන තියෙනවා ඒකේ ස්ට්‍රෙන්ත් එක කොච්චරක් ඕනද, ඒ කියන්නේ කොච්චර කැපැසිටි එකක් අපිට ඕනේද එෆෙක්ට් එක එහෙම කියන එක අපිටම කස්ටමයිස් කරගන්න මෙතන ඔප්ෂන් එකක් තියෙනවා. ඊට පස්සේ පල්ලෙහා ෂෙඩියුල් එකක් තියෙනවා. ඉතින් මේ ටයිම් එකේ ඕපන් වෙලා මේ ටයිම් එක ඕෆ් වෙන්න ඕනේ. ඒ වගේ අපිට ෂෙඩියුල් දාගෙන කස්ටමයිස් කරගන්න පුළුවන් මෙතන. ඉතින් මේක මේ වගේ අවස්ථාවලදී අනිවාර්යයෙන්ම ඕපන් කරලා යූස් කරන්න. එතකොට ඔයාලට බෙස්ට් ඔප්ෂන් එකක් වගේ මේක තේරෙයි. දැන් මම මේක ඕපන් කරලා පෙන්නන්නම් කොහොමද වෙනස කියලා. ඉතින් යාළුවනේ මේක ස්ක්‍රීන් රෙකෝඩර් එකේ හරියට ඕගලන්ට පෙනේද කියලා කියන්න බෑ. දැන් මම වීඩියෝ එක ෂූට් කරලා පෙන්නන්නම් කොහොමද වෙනස කියලා. ඕකේ ෆ්‍රෙන්ඩ්ස්, දැන් ඔයගොල්ලෝ බලලා ඇති කොහොමද වෙනස කියලා. ඉතින් මේක නයිට් ලයිට් ඉෆෙක්ට් එක අනිවාර්යයෙන්ම හැමෝම try කරලා බලන්න ෆ්‍රෙන්ඩ්ස්. next fourth trick එක මොනවද කියලා බැලුවොත් මේ arrow trick එක. ඉතින් යාළුවනේ මේ arrow trick එක මං හිතන විදියට හුඟක් අයට දන්නේ නැතුව ඇති. දන්න අය හුඟක් අය ඉඳී. හැබැයි හුඟක් අයට මේක දන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මේ කොහොමද work වෙන්නේ කියන එක බලමු. අපි දැන් මේ වගේ multiple tabs, ඒ කියන්නේ tabs ෆයිල් ඒ ඔක්කොම හුඟක් ඒවා ඕපන් කරගෙන ඉද්දි අපිට එකින් එක මිනිමයිස් කරන්න අමාරුයිනේ. ඉතින් අනිවාර්යයෙන්ම එකින් එක මිනිමයිස් කරන්න හුඟක් වෙලාවක් යනවා. ඉතින් එතකොට අපි මොනවද කරන්න ඕනේ කියලා බැලුවොත් just මේ mouse එක ක්ලික් කරලා නිකන් දෙපාරක් තුන් පාරක් හෙල්ලුවාම ඇති ඔටෝමැටික්ලි අනිත් ඔක්කොම ටික මිනිමයිස් වෙනවා. ආයෙ ඔක්කොම ටික උඩට එන්න ඕනේ. ඒ කියන්නේ ආයෙ ඔක්කොම ටික ඕපන් වෙන්න ඕනේ නම් මෙතන just mouse එක ක්ලික් කරලා ආයෙ පොඩ්ඩක් මෙහෙම හෙල්ලුවා නම් ඔක්කොම ටික ආයි pop up වෙනවා. ඉතින් මේ වගේ දැන් ඔයාලට කොච්චර programs open වෙලා තිබ්බත් සමහරක් තියෙනවා හුඟක් programs open කරගෙන තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට minimize කරලා එන පැටලීමක් වෙනවා. minimize කරලා එන අච්චාරුවක් වෙනවා. මේක open කරනවා, අරක open කරනවා, අරක minimize කරනවා. මේ වගේ ඒගොල්ලන්ට පැටලෙනවා friends. ඉතින් ඒව කරන එකට වඩා මේ මොකක් හරි අපිට ඕන tab එකක් open කරලා මේ වගේ ඒක click කරලා මේ පොඩ්ඩක් හෙල්ලුවාම අනිත් ඔක්කොම ටික ක්ලියර් වෙලා යනවා. ඒ කියන්නේ මිනිමයිස් වෙනවා. ඊට පස්සේ ආයෙත් ඔක්කොම ටික ඕනේ නම් ක්ලික් කරලා ආයෙ හෙල්ලුවා නම් ඔක්කොම ටික ඕපන් වෙනවා. ඉතින් යාළුවනේ මේක හුඟක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. හුඟක් programs ඕපන් කරලා වැඩ කරන අය අනිවාර්යෙන් මේක try කරලා බලන්න. ඉතින් යාළුවනේ අපි පස්වෙනියට බලන trick එක මොනවද කියලා බැලුවොත් මම කරලම පෙන්නන්නම්. just මුලින්ම right click කරලා මෙතන new එක click කරන්න. new එකේ ඇවිල්ලා මෙතන select කරන්න. ඊට පස්සේ shortcut එක. දැන් මෙතන මම එක code එකක් paste කරගන්නවා. ඉතින් මේ code එක බලාගෙන ටයිප් කරගන්න. එහෙම නැත්නම් මේ කෝඩ් එක පල්ල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ටෙලිග්‍රෑම් ගෲප් එකේ දාලා තියෙනවා. ඔයගලන්ට එතනිනුත් කොපි පේස්ට් කරගන්න පුළුවන්. ඉතින් මේක මෙහෙම පේස්ට් කරාට පස්සේ next දෙනවා අපි. ඊට පස්සේ මේකට මොනවා හරි නමක් දෙන්න ඕනේ. නමක් දීලා ආයි next දෙනවා. දැන් යාළුවනේ මේක ඩබල් ක්ලික් කරා නම් අපිට උඩ එකක් pop up වෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේක දැන් අපි මොනවද කරන්න ඕනේ කියලා බැලුවොත් just මෙහෙම ක්ලික් කරගෙනම පල්ලයට ඇද්දොත් shut down. දැන් මම shut down කරන්නේ නැහැ. මම ආයි උඩට දානවා. මගේ මැෂින් එක shut down වෙයි. so මේ වගේත් ඔයාලට shut down කරන්න පුළුවන්. ඉතින් මේක පොඩ්ඩක් වෙනස් විදිහට තියෙයි. ඔයාලට power button එක click කරලා shut down කරන්න පුළුවන්. ඉතින් මේක පොඩ්ඩක් වෙනස්. ඉතින් අනිවාර්යයෙන් මේකත් ඔයගොල්ලෝ try කරලා බලන්න. just මේක ඔයාලා double click කරාම මේක open වෙනවා. ඊට පස්සේ පල්ලයට swipe කරන්න තියෙන්නේ. ඉතින් මෙච්චරයි tricks ටික. ඉතින් මේ tricks ටික ඔයගොල්ලන්ගේ time එක save කරයි කියලා මම හිතනවා. ඉතින් දන්නේ නැති අය මේ වීඩියෝ බලලා දැනගත්තා නම් like කරලා support එකක් දෙන්න මේ වීඩියෝ එකට. ඉතින් ඔයාට මේ ට්‍රික්ස් පහෙන් මොකද්ද හුඟක්ම ඇල්ලුනේ කියන එක පල්ලෙහා කමෙන්ට් එකේ දාන්න. වෙනතර වගේ මොකක් කාලනාස්ති කරන්න නැතුව කියන්න ඕන ටික කෙලින්ම කිව්ව කියලා හිතනවා. next හොඳ වීඩියෝ එකකින් හම්බෙමු friends.